දකුණු විදියට මාළු ඇබුල් තියලා. ඇත්තට මම මේක ෆස්ට් ටයිම් හදන්නේ. මාළු තියල්ල එක බලමු කොච්චර රස වේද කියලා. මම හිතනවා ඒක රස වෙයි කියලා. වයිෆ්ට තමයි දෙන්නේ. ගොරක ක්‍රීම් එක නෑ මාකාව. ඉතින් එක්ක මේ තම්බුවා ගොරක ටික. දැන් මේ ටික මුලින්ම ගොරක ටික මම දාගත්තා. දැන් මම මේ ටික බෙන්ඩ කරගන්න තමයි යන්නේ. මේ තියෙන හදාගත්ත ගොරක පේස්ට් එක මාගාව තියෙනවා කරපිංච කොළ ටිකක්. ඊට පස්සේ කුරුඳු ටිකක් තියෙනවා කුරුඳු පොතු. ඊට පස්සේ මෙතන තියෙනවා ටූනා මාළු ග්‍රෑම් 750ක් විතර. ඊට පස්සේ ලුණු වලින් ඊට පස්සේ මේ පේස්ට් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එහෙනම් මම ලුණු ටිකක් මේකට කවලම් කරනවා. ගම්බිරිස් ටිකක් රස අනුව සැර අනුව. ඊට පස්සේ වතුර ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මුලින්ම මේකට කරපිංච ටික යටට තියලා කුරුඳු පොතු ටිකක් දා ගන්නවා. මොකද අනිත් ඒවා රම්පේ ඒවා නම් මනම් මාගාව නැහැ. ඊට පස්සේ මාළු කෑලි වල හොඳට ගොරක පේස්ට් එක තැවරෙන්න ගා ගන්න ඕනේ දෙපැත්තෙම. ඊට පස්සේ පුළුවන් තරමක් ගොරක ටික දා ගන්න. ඊට පස්සේ වැඩි ටික මම උඩින් මේ විදියට ලස්සනට ගාගත්තා. ඊට පස්සේ තව කරපිංච කොළ ටිකක් දාගත්තා. මේකට රම්පේ ටිකක් දාගන්න තියෙනවා නම් සුපිරියටම රස පාට වෙනවා. රසත් එහෙමයි. මාගාව නැහැ ඉතින්. මේ විදියට මද ගින්දරේ මේක තඹ ගන්නවා. මේ වෙලාව විනාඩි 20ක් විතර වගේ මම මේක තඹ ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් ඇල්ල බලනවා කොහොමද තත්ති කියලා. මේකේ අඩිය වුණොත් එහෙම හැන්දෙන් එහෙට මෙහෙට කරන්න දාගන්න එපා. කෑලි කැඩෙනවා. එහෙනම් පුළුවන් නම් වට්ටිය හොල්ලලා ගන්න. මෙන්න මෙහෙම තමයි මගේ අවුට්පුට් එක ආවේ. ඉතින් ඔයාලා රටින් ඉන්න ඔයාලත් මේ වගේ රස කෑමක් හදලා තිනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගෙදර අම්මලා වගේ හදනවා වගේ ඉතින් රස නැහැ. ඒ වුණාට මේව හදන කෑමක් ඉතින් මාර ෆීලින් එකක් තියෙනවා. එහෙනම් ඔයාලටත් ජය.